ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසය ඉදිරියටිකරු කරපු වසර 9කට අධික කාලයක් අපේ ආලන්දයට ආපු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය දැන් අවසාන වෙන්න කාලය හරි කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. අද අපි කතා කරන්නේ හැමෝම ආදරය කරපු අනුහස්ගේ මේ දීර්ඝ ගමනේ අවසානය ගැන. 2017 පෙබරවාරි 6 වෙනිදා ආරම්භ වුණ දෙවෙනි ඉනිම එදා ඉඳන් අද වෙනකම් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය විදිහට සම්මාන පිට සම්මාන දිනා ගත්තා. ගලා යන ගඟේ සඳ දියේ අනුහස්ගේ ක්‍රිකට් හීනය, උදේනිගේ ආදරය, රවීගේ කැපවීම, ඒ වගේම අවන්ත, ලිහිණි, දෙව්මි, සමල්කා වගේ චරිත හරහා අපිට සුන්දර මතකයන් ගොඩාක් ඉදිරි කළා. සමන් එදිරිමුණගේ තිර පිටපතට අනුව මේ කතාව දැන් ඒකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන ආරංචි අනුව මේ මැයි මාසය තුලදී දෙවෙනි ඉනිම සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නට නියමිතයි. බොහෝ දෙනෙක් කියන්නේ ඉතාමත් සාර්ථකව කතාව අවසන් කරන්න නිෂ්පාදන කණ්ඩායම තීරණය කළා තියෙන බව තමයි. සමහර ප්‍රේක්ෂකයෝ මේ ගැන කනගාටු වුණත් තවත් පිරිසක් කියන්නේ කතාවක් නියමිත වෙලාවට ලස්සනට අවසන් කරන එක හොඳයි කියලා. ඔයාලා හිතන්නේ අනුහස්ක සහ අවන්තගේ මේ කතාව අවසානයේ මොන වගේ දෙයක් වෙයි කියලාද? අනුහස් තමගේ ක්‍රිකට් හීනේ ජයග්‍රහණය කරලාද තියෙන්නේ? ඉතින් මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. දෙවෙනි ඉනිමේ අවසාන කොටස් ගැන අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්න. ජය වේවා.